රයිට් මේක අදට ගලපන්න මොකද? දේශපාලන විද්‍යාවට දැන් ආගම කියන එක නිසා ලෝකයේ පුරාවටම යුද්ධ ඇති වෙලා නැහැ. ආගම නිසා මිනිස්සු මරාගෙන මැරෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. මිනිස්සු ජාති වශයෙන් බෙදිලා ආගමික වශයෙන් බෙදිලා එකිනෙකා එන කොටා ගනිමින් විශාල යුද්ධ ඇති කර ගනිමින් මිනිස්සු මිලියන ගාණක් දීපල මිලියන ගණනින් විනාශ කරගෙන නැත්නම් ඒක අතීතේ නම් වෙලා නැහැ. වෙලා තියෙනවා. දැන් 30 අවුරුදු යුද්ධයේ යුරෝපයේ 30 අවුරුදු 30ක් දිගට තිබ්බා ආගමික මතවාද මුල් වෙච්ච යුද්ධ. හරි. ඒතකොට ලංකාවේ සිවිල් යුද්ධය ගන්න. ලංකාවේ සිවිල් යුද්ධයට ආගම සම්බන්ධ නැහැ. එතනත් ආගමික ගැටුම් තියෙනවා, ಜಾති ભેද, ආගමික ભેද තියෙනවා, කුල ભેද ඒවා තියෙනවා. තේරුණාද? ඒ කියන්නේ මිනිස්සු ආගම් වලට බෙදිලා තමන්ගේ ආගම් ඇතුලේ ජීවත් වෙනකොට මිනිස්සු අනෙක් ආගම් කෙරෙහි අඩුම ගානේ ගෞරවයක් දක්වන්න නැති වෙනකොට මේ ආගමික ගැටුම් උද්ගත වෙනවා. එතකොට අද ලිබරල් වාදී රාජ්‍ය බිහි කරගන්න එදා පාවිච්චි කරපු සමාජ සම්මුතිවාදී සංකල්ප කියන්නේ ලිබරල් වාදයේ බිහි වෙන්නේ මේ ඔක්කොම ලිබරල් වාදයේ බිහි වෙන්නේ මේ සමාජ සම්මුතිවාදී අදහස්යෙන් පැමිණීමෙන් පස්සේ එදා ලිබරල් වාදී නවදනේශ්වර පන්ති ආගමට විරුද්ධ වුණා. ඒ කියන්නේ ආගම රාජ්‍යයෙන් වෙන් කළ යුතුයි කියලා කතා කරා. ඒ කියන්නේ ආගම නැති කරනවා කියන එක නෙමෙයි. තේරුණාද? පැහැදිලි කිරීම. මෙතන කිසිසේත්ම ආගම නැති කිරීමක් සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ. ආගම කියන එක රාජ්‍ය පාලනයෙන් ඉවත් කරන එක තමයි රාජ්‍ය පාලනය කියන ක්‍රියාවලියට ආගම දායක නොකර ගැනීම තමයි මෙතන කතා කරන්නේ. පැහැදිලි? සම්මුතිවාදය හරි. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය හරි රාජ්‍ය පාලනයයි ආගමයි හරිද? රාජ්‍ය පාලනයයි ආගමයි අතර මෙන්න මේ කියන දෙක අතර වෙනසක් ඇති කරන්න තමයි මේ ක්‍රියාවලියේ තේරෙනවා මේ සම්මුතිවාදී අදහසෙන්. පැහැදිලි? ඒ කියන්නේ දැන් ලෝකයේ පුරාම මිලේච්ඡත්වයේ වපුරන බොහෝ අන්තවාදී සංවිධාන ඉන්නවා. හරි ඒගොල්ලෝ ගොඩ නැගිලා තියෙන්නේ මොකක්ද? ආගම. දැන් මේ මොහොතේ දැන් නූතනයේ වෙනකොට මොකද වෙලා තියෙන්නේ? ධනවාදයේ විසින් ආගමික අර්බුද භාවිතා කරනවා අවිආයුධ වෙලඳාම්. හරි මුදල් ලොකෙන්ට භාවිතා කරනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ගාස තීරයයි ගාස තීරයට පහර දෙනවා කවුද? ඊශ්‍රායල්. හරි ඊශ්‍රායලේ ගාස තීරයට පහර දෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාවක් එනවා ගාස තීරයට සාමය උදා කළ යුතුයි කියලා. එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලේ නිෂේධ බලයේ හිමි රටක් තමයි ඇමරිකාව. තේරුණාද? එතකොට නිෂේධ බලයේ හිමි එක රටක් හරි යම් යෝජනාවකට විරුද්ධ වුණොත් ඒක කරන්න බෑ. එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලේ හැමෝම කැමති වෙනකොට ගාස තීරයට සාමය දෙන්නේ ඇමරිකාවේ අත උස්සනවා සාමය දෙන එකට විරුද්ධව. ඒ කියන්නේ ඊශ්‍රායලයට තවදුරටත් මෙහෙයුම් කරන්න අවස්ථාව දෙනවා. ඇයි එතන මොකද්ද තියෙන අභ්‍යන්තර දේ? අභ්‍යන්තර දේ තමයි මේ අවුරුදු දෙක ඇතුළේ ඇමරිකාවේ අවිආයුධ වෙළඳාම ඉතාමත් වේගයෙන් වැඩි වෙලා තියෙනවා. තේරුණාද? ඒතකොට ධනවාදය ඇතුළේ යුද්ධය වෙළඳාම. එදා ධනවාදයේ බිහි කරගන්න නවදනේශ්වර පන්තිය කිව්වා ආගම සහ දේශපාලනයේ එකිනෙකට වෙන් වෙන්න ඕනේ කියලා. අද ධනවාදී විසින් ආගම දේශපාලනයේ මික්ස් කරලා පාවිච්චි කරනවා ලාභ ලබන්න. තේරුණාද? එහෙනම් සමාජ සම්මුතිවාදය කියන්නේ සම්මුතිවාදී සංකල්ප තුලින් එදා කරන්න උත්සාහ කරේ ආගම සහ දේශපාලනය අතර තියෙන මේ නිරාගමික වාදී කියන දෘෂ්ටිවාදයේ බිහි වෙන්නේ එතන. තේරුණාද? එතකොට එතෙන්දි ගොඩක්ම කිව්වේ ඒ කාලේ මිනිස්සුන්ගේ දැනුම් මට්ටම අඩුයි. ඒ දැනුම් මට්ටම නිවැරදි කරා. ඒ කාලේ මිනිස්සුන්ට කිව්වා රාජ්‍ය කියන්නේ දෙවියන් වහන්සේගේ මැවීමක් නෙමෙයි. රාජ්‍ය කියන්නේ සමාජීය දිවිසුමක ප්‍රතිඵලයක්. තේරුණාද?